අඥාන වූ නපුරු අදහස් ඇති මිනිස්සු ප්‍රමාදයෙහි යෙදෙත්. නුවණැති පුද්ගලයා උසස් ධනයක් මෙන් අප්‍රමාදය රකී. සාදු සාදු සාදු. සදැවතුනි, අද දවසේ මේ මොතම් දේශනාව සිදු කරනු ලබන්නේ පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති පින්වත් ස්වාමින් වහන්සේ. අද දවසේ දායකත්වයේ ගැන කටයුතු කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනීය කර්මනාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා වෛද්‍ය ආර්යරත්න සොන්නාදර මහතා සහ එම මහත්මිය විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. මෙම උතුම් වූ දේශනාව සිදු කිරීම සඳහා ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පේන පිණ්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායාවිනෝ විඤ්ඤාණං දේසිතාදිච්ච බන්ධුනාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කර ගැනීම සහ සක්කාය දිට්ඨිය පිළිබඳව ධර්ම දේශනාවක්. ඒ සඳහා කරුණු අවබෝධ කරගන්න ධර්ම දේශනාවක් කරන්න කියලා. එතකොට පළවෙනි කොටසේදී අපි බලාපොරොත්තු වෙන පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය වෙන්නේ කොහොමද? ඒ මොනවද කියලා විග්‍රහ කරන්න. ඊට පස්සේ එහි ත්‍රිලක්ෂණීය දකින්න හැටි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුල සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්නේ කොහොමද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පංචස්කන්ධය, පංච කියන්නේ පහට, ස්කන්ධ කියන්නේ ගොඩවල් වලට. ගොඩවල් පහක් තියෙනවා. මොනවද මේ පංචස්කන්ධය? ගොඩවල් පහ: රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ ගොඩවල් පහට තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. එතකොට ස්කන්ධ කියන වචනේ යොදලා කිව්වොත් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. එතකොට ස්කන්ධ කියන වචනය අපි පාවිච්චි කරන්නේ ගොඩ රාශිය කියන අදහස දෙන්න. ඒතර රූපස්කන්ධය කියන්නේ මොකටද? පුංචි පුංචි රූප කලාප සමූහයක් මේ රූපය තුල තියෙන නිසා අපි ඒකට කියන රූපස්කන්ධය කියලා. දැන් මේ ශරීරය ගත්තොත් රූපස්කන්ධයක්. එතකොට ඒ ශරීරයේ ඇසුරෙහි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු මුල් කරගත්ත ලොකු කුඩා රූප සමූහයක් තියෙනවා. ඒ නිසා අන්න ඒකට රූපස්කන්ධය කියන වචනය අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ දෙවනි ස්කන්ධය ඒ තමයි වේදනාස්කන්ධය. වේදනාවට ඒ ස්කන්ධය කියලා, වේදනා රසක් කියලා කියන්නේ. වේදනාවල් හට ගන්නවා ආකාර 6කින්. කොහොමද ඒ ආකාර 6න් හටගන්නේ කියලා අපි බලමු.
අපිට තියෙනවා මේ ශරීරය ඇසුරු කරගෙන ඉන්ද්‍රයන් 6ක්. මොනවද ඉන්ද්‍රයන් 6? ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියලා. ඒවට අපි කියනෝනේ අධ්‍යාත්මික ආයතන කියලා. ඒ අධ්‍යාත්මික ආයතන හා බැඳුන විඥාන 6කුත් තියෙනවා. ඒවට කියනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන සහ මනෝ විඥාන කියලා. එතකොට ඔන්න ඔය අධ්‍යාත්මික ආයතන 6 මේ විඥාන 6 හා බැඳුනහම ඔය ආයතන වලට ගෝචර වෙන අරමුණු තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා. අන්න ඒ අරමුණු එකතු කරන ගතියට කියනවා. ඇහැයි රූපයයි චක්කු විඥාන එකතු කරන ගතියට කියනවා චක්කු සම්පස්සය කියලා. එතකොට චක්කු සම්පස්සය ගත්තාමත් 6ක් තියෙනවා. ඒ සම්පස්ස ගත්තාමත් 6ක් තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස සහ මනෝ සම්පස්ස කියලා. මෙන්න මේ ස්පර්ශය මුල් කරගෙන හටගන්නව වේදනා. සම්පස්සජා වේදනා කියලා අපි එකට කියනවා. එතකොට ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු වීම නිසා, එකතු වීමට කියන චක්කු සම්පස්සය කියලා. එකතු වීම නිසා හටගන්න වේදනාවට කියන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා. අන්න ඒ විදිහට වේදනා 6ක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා සහ කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. එතකොට වේදනා 6ක් තියෙන නිසා ඒ 6 ආපහු සුඛ දුක්ඛ උපේක්ඛා කියලා බෙදිලා යන නිසා ඊට පස්සේ ඒ 6 තුනෙන් වැඩි වෙන නිසා වේදනා එක තැනක 6ක් කියන, එක තැනක 3ක් කියන, එක තැනක වේදනා 18ක් කියනවා. ඔන්න ඔය විදිහට වේදනා ගොඩක් සඳහන් වෙන නිසා වේදනාව ස්කන්ධයක් වශයෙන් හඳුන්වනවා. සංඥා කියන අරමුණ අඳුන ගන්න කතිය. එතකොට බාහිර අරමුණ අඳුනා ගැනීම තමයි සංඥාවෙන් කරන්නේ. රූපය අඳුන ගන්න එකට රූප සංඥා කියනවා, ශබ්දය අඳුන ගන්න එකට ශබ්ද සංඥා කියනවා, ගන්ධ සුවඳ අඳුන ගන්න එකට ගන්ධ සංඥා කියනවා, රස හඳුන ගන්න එකට රස සංඥා කියනවා, ස්පර්ශ හඳුන ගන්න එකට පොට්ටබ්බ සංඥා කියනවා, සිතිවිලි හඳුන ගන්න එකට ධම්ම සංඥා කියනවා. ඒතර සංඥාත් ගොඩක්නේ, 6ක්නේ. ඒ නිසා සංඥා ස්කන්ධ කියලා කියනවා. ඒ අඳුනා ගැනීම පදනම් කරගෙන හිතේ සිතිවිලි පහළ වෙනවා. ඒවට කියන සංචේතනා කියලා. සංස්කාර කියලා කියන්නේ එහෙම චේතනාවන් තමයි. සංඛාර කියන්නේ කර්ම බවට පත් වෙන්නේ අර චේතනාවල්. ඒකනේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන්නේ. ඒතකොට සංචේතනාත් තියෙනවා 6ක්. රූපය මුල් කරගෙන හටගන්න සිතිවිලි රූප සංචේතනා. ඊළඟට ශබ්දය මුල් කරගෙන හටගන්න සිතිවිලි සද්ද සංචේතනා. ඒ විදිහට ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා චේතන සංචේතනාව සංස්කාරات තියෙනවා 6ක්. ඒ නිසා ඒවට කියන සංස්කාර ස්කන්ධ කියලා. ගොඩක් තියෙන හින්දා. ඊට පස්සේ විඥානත් 6ක් තියෙනවනේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ඒ නිසා විඥානත් ගොඩක් තියෙන හින්දා විඥාන ස්කන්ධ කියන වචනේ අපි පාවිච්චි කරනවා. ඔන්න පංචස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේවා ගොඩක් තියෙන නිසා ඒවා ස්කන්ධ වශයෙන් හඳුන්වනවා. එතකොට දැන් අපි ආපහු බලමු මේ ස්කන්ධ වශයෙන් හඳුන්වන මේ රූප, වේදනාදී තියෙන ලක්ෂණ. රූපය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ ශීතෝෂ්ණාදිය නිසා විකෘති ස්වરૂපයට පත්වන්නා වූ කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුක්ත දේවල්. එතකොට සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ ඇහැට පේන දේවල් විතරයි රූප කියලා. ඒ ඇහැට පේන දේ රූපයක් ඇත්තයි. එතකොට ශරීරය ගත්තාම ශරීරයත් ඇහැට පේන එකක් නේ, ඒකත් රූපයක්. එතකොට ශරීරය තුල තියෙනවනේ ඇහක්, ඒකත් රූපයක්. ශරීරය තුල තියෙනවනේ කනක්, නහයක්, දිවක්, ශරීරයක්, ඒ ඔක්කොමත් රූප හැටියට ගන්නවා. මොකද ඒ ඔක්කොම ශීතෝෂ්ණාදිය නිසා විකෘති වෙනවා. ඒ වගේම මේව හැමතිස්සෙම එක විදිහක පවතින්නේ නැහැ, කැඩිලා බිඳිලා යනවා. එතකොට මේ සියල්ල සතර මහා ධාතුන්ගේ එකතුවෙන් හටගත්ත දේවල් නිසා තමයි මෙහෙම කැඩිලා බිඳිලා විනාශ වෙලා ශීතෝෂ්ණාදී නිසා විකෘති ස්වરૂපයට පත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ රූපය ගැන හඳුන්වනකොට උපමාවක් දක්වලා තියෙනවා. කොහොමද? පේන පිණ්ඩූපමං රූපං. රූපය කියන්නේ හරියට පෙන පිඩක් වගේ.
දැන් බලන්න පුංචි පෙන සමූහයක එකතුවක් නේ. පෙන කැට සමූහයක එකතුවක් තමයි පෙන පිඩක් කියලා කියන්නේ. හොඳට බැලුවොත් ඔය සබන් වලින් හරි වෙනත් දෙයකින් හරි පෙන ගහලා දැත්තාම පෙන හදන තැන කිරි උතුරන තැන්වල හැමත් පෙනේනවනේ. හරියට බැලුවොත් මොකද වෙන්නේ? මේ පෙනවල තියෙන්නේ මොනවද කියලා බලන්න. පෙනවල තියෙනවා වායෝ ධාතුව. ඒ නිසානේ අර පෙන පුංචි කැට වගේ පිම්බිලා ඉන්නේ. පිම්බිලා ඉන්නේ වායෝ ධාතුව නිසා. ඒ වගේම ඒ පෙනවල තියෙනවා තේජෝ ධාතුව. උණුසුම සිසිලසත් ඒ තුල තියෙනවා. ඒ වගේම මේ පෙනවල ආපෝ ධාතුවක් තියෙන. පෙන හටගන්නේම මොකක් නිසාද? අර වැగిරෙන ස්වરૂපයෙන් යුක්ත දේවල් මුල් කරගෙන තමයි පෙන හටගන්නේ. ඒ වගේම පඨවි ධාතු ලක්ෂණත් තියෙනවා. මේකේ සීනිඳු ගතිය, ඒ වගේම මෘදු ගතිය, ඒ ආදී වශයෙන් ඒ පෙනවල ඒ ලක්ෂණත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සතර මහා ධාතුන්ගෙන් පෙනවල සතර මහා ධාතුන්ම ක්‍රියාත්මක වෙනවා වගේම මේ විශේෂත්වය තමයි මේ රූපයනේ පෙන පිටකට උපමා කළේ. රූපය කියලා කියන්නේ නිතරම කැඩිලා බිඳිලා යන එකක් නේ. දැන් පෙන පිටක් ගත්තාම ඒ පෙන පිට හැමතිස්සෙම එක විදියට තියෙන්නේ නැහැ. ඒක චුට්ට හැමතිස්සෙ එක බිඳුවක් පෙන බුබුලක් හට ගන්නවා. තව එකක් පුපුරනවා. ඒත් එක්ක මේක පුපුරනකොට තව එකක් ආපහු අලුතෙන් හට ගන්නවා. අන්න ඒ විදිහට මේ පෙන පිට බාහිරව කෙනෙකුට එකම පෙන පිටයි මේ කියලා පෙනුනට අභ්‍යන්තර වශයෙන් බැලුවොත් සියුම්ම බැලුවොත් මේක ඇතුළෙම එක ඒවා පුපුරණේවට ආපහු අලුතෙන් ඒවා හට ගන්නවා. ඒ විදිහට නිරන්තරයෙන්ම වෙනස් වෙවි යනවා. අන්න ඒ විදිහට ගත්තොත් මේ රූපයත් එහෙම නිරන්තරයෙන්ම වෙනස් වෙවි යන එකක්. කැඩිලා බිඳිලා යන එකක්. ඒ අදහසින් තමයි පේන පින්ඩූපමං රූපං කියලා කියන්නේ. එතකොට එහෙම කැඩිලා බිඳිලා වෙනස් වෙලා යන්නේ මේ ඇහැට පේන රූප විතරක් නෙවෙයි. රූප කියන වචනේ මේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා කියන අදහසින් අනිත් ඒවටත් කියන. මොනවද අනිත් ඒවා? කනට ඇහෙන ශබ්දවලටත් රූප කියලා කියනවා. ඒකට කියන්නේ සද්ද රූප. නහයට දැනෙන ගඳ සුවඳ වලටත් රූප කියනවා. ඒකට කියන්නේ ගන්ධ රූප. දිවට දැනෙන රස වලටත් රූප කියනවා. ඒකට කියන්නේ රස රූප. කායට දැනෙන ස්පර්ශ වලටත් රූප කියනවා. ඒකට කියන්නේ පොට්ටබ්බ රූප. සිතට එන සිතිවිලි වලටත් කියන්නේ රූප කියලා. ඒකට කියන්නේ ධම්ම රූප කියලා. ඇයි ඒවත් අර විදිහටම කැඩි බිඳි යනවා. දැන් රූපේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන හැටි අපි තේරුම් ගත්තා. අර සතර මහා ධාතුන්ට ආවල වෙනස් වෙනවා කියලා. ශබ්දයක් ගන්න. ශබ්දයක් කැඩිලා බිඳිලා යනවනේ. කොහොමද ශබ්දයක් කැඩිලා බිඳිලා යන්නේ? දැන් බලන්න මම මේ කියන වචන ඔබේ කනට ඇහෙනවා. දැන් එකම ෆ්‍රීකවන්සි එක එකම විදිහටමද එකම ශබ්දෙමද ඇහෙන්නේ? නෑ. දැන් මම මේ කියන වචන අනුව මගේ කට සමහර තැන්වල ඇරිලා කියනවා විවෘතව, සමහර තැන්වල කට අහකුළු වල කියනවා සංවෘත කරලා කියනවා. මං හඬ උස් කරලා කියනවා, හඬ පහත් කරලා කියනවා. නේද? එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට මේ හඬ හැමතිස්සෙම උස් පහත් වෙවි කැඩි බිඳි යන්නේ. එකම රේඛාවක ගමන් කරන්නේ නැහැ. දැන් ඔය අර හදවත් වල එක දත්ත ගැනීම සඳහා ඔබ දැකලා ඇතිනේ ඔය ස්පිරිතාවල මැෂින් හයි කරලා තියෙන එක එක්කෙනාට. ඒතර මේ මැෂින් එකේ අර රේඛාවල් එක කෙලින් යන්නේ නැහැ. ඒක කැඩි දිගට උස් පහත් වෙවි යන්නේ. අන්න ඒ වගේ. දැන් ගොඩක් දන්නවා ඔය සංගීතය කරන අය වගේ අය දන්නවා ඔය ස්ටුඩියෝස් වල තියෙන ඒ කම්පියුටර්ස් වල ස්ක්‍රීන්ස් වල ඒව තියෙන හඬ උස් පහත් වෙන හැටි හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒකෙන් තේරෙන්නේ හඬ කියන එක, ශබ්දය කියන එකක් මොකද්ද? නිතරම කැඩි බිඳි යන එකක්. ඒතර කැඩෙන බිඳෙන අරුතෙන් ශබ්දයක් රූපයක්. එහෙම කැඩි බිඳි වෙනස් වෙවි යන්නේ ශබ්ද විතරක් නෙවෙයි. නහයට දැනෙන ගඳ සුවඳ බලන්න. ගඳ සුවඳත් එකම සුවඳ එක විදිහටම දැනෙන්නේ හැමතිස්සෙම. එක විදිහේ මිශ්‍රණයන් වෙනවා. වෙලාවකට සුවඳ දැනෙනවා, ඒකත් අඩුවෙන් දැනෙනවා, තවත් වැඩියෙන් දැනෙනවා, ඒ අතරේ ගඳකුත් දැනෙනවා. ඔය අතරේ අන්න ඒ විදිහට කැඩි බිඳි යන නිසා ඒවා රූප හැටියට සඳහන් කරනවා. එහෙනම් රූප ඒ අනුව කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මොනවද ඒ 6?
ඇහැට පේන රූප වලට කියන රූප කියලා. කනට ඇහෙන ශබ්ද වලට කියන ශබ්ද රූප. නහයට දැනෙන ගන්ධ සුවඳ වලට ගන්ධ රූප. ඊළඟට දිවට දැනෙන රස වලට කියන රස රූප. කායට දැනෙන ස්පර්ශ වලට කියන්නේ පොට්ටබ්බ රූප. සිතට එන සිතිවිලි වලට කියන්නේ ධම්ම රූප. එතකොට ඔන්න රූප ಜಾති කීයද? 6ක් තියෙනවා. ඒ අනුව බලවම රූප 6ක් තියෙනවා. එතකොට මෙන්න මේ හැම රූපයක්ම මොන වාගේද? කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. ඉතින් ඒ අදහසින් තමයි රූපය පෙන පිඩකට උපමා කළේ. පේන පින්ඩූපමං රූපං. ඊළඟට වේදනා දෙවැනි එක. වේදනාව කියන අදහස මොකද්ද? වින්දනය කරනවා කියන එකයි. විඳීම. දැන් සාමාන්‍ය සිංහල අපි ගොඩක් වෙලාට වේදනා කියන වචනේ පාවිච්චි කරන්නේ දුක හඟවන වචනයක් විදිහට. ඇයි මට මේ තරම් වේදනාවල් දෙන්නේ? මට හරියම වේදනාවයි දරා ගන්න බෑ. ඔය ආදි වශයෙන් කියන දුක මුල් කරගෙන හටගන්න ඒවා වේදනා හැටියට හඳුන්වනවා. හැබැයි වේදනා කියන පාලි වචනේ සිංහල අදහස වින්දනය, ඒවත් විඳීම කියන එකයි. ඒතර මොනවද විඳින්නේ? විඳින්නේ දුක් විතරද? නෑ, සැපත් විඳිනවා. ඒතර දුක් විඳින එකට කියන්නේ දුක්ඛ වේදනා, සැප විඳින එකට කියනවා සුඛ වේදනා. ඒකයි දුකයි සැපයි දෙකම මිශ්‍ර වෙලා තියෙන ඒවා තියෙනවා. දැන් ගොඩක් අය හිතන්නේ දුකයි සැපයි නෑ, දුකත් නෑ සැපත් නැති වේදනා කියලා. එහෙම කන්නේ. මේ ලෝකේ තියෙන එක්ක දුක එක්ක සැප. ඒ අතරේ තියෙනවා නම් තියෙන්නේ දුකයි සැපයි දෙකම සමබරව තියෙන එක. එහෙම නැත්නම් දුකත් නැති සැපත් නැති දෙයක් කියන අදහස නෙවෙයි තියෙන්නේ. අන්න දුක සැප දෙකෙහිම සමබරව ඇති වෙන වේදනාවට කියන්නේ මොකද්ද? උපේක්ඛා වේදනා කියලා. අනේ එතකොට වේදනා જાති කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මූලික සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා. ඒ වගේම ඒ වේදනාව ඇති වෙන ආකාරය තියෙනවනේ. මොනවාද ඇති වෙන ආකාරය? පස්සජා වේදනා කියලා අපි කියන සම්පස්සජා වේදනා. එතකොට අර කලින් කිව්වා වගේ වේදනා 6ක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ධාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඒතර මේ වේදනා තුنين වැඩි වෙනවා. කොහොමද? චක්කු සම්පස්සජා සුඛ වේදනා, චක්කු සම්පස්සජා දුක්ඛ වේදනා, චක්කු සම්පස්සජා උපේක්ඛා වේදනා. ඒතර චක්කු සම්පස්සේ මුල් කරගෙන හට ගන්න වේදනා 3යි. ඒතර 3 වැඩි කිරීම 6 කීයද? 18යි. ඒතර වේදනා 18ක් තියෙනවා. ඒ වේදනාව ගැන හඳුන්වන්නේ කොහොමද? උපමාවකින් බුදුහාඳුර වේදනා බුබ්බුලූපමා. වේදනාව කියන්නේ හරියට දිය බුබුලක් වගේ. දැන් කවුරු හරි කෙනෙක් වතුරට ගල් කැටයකින් ගහුවොත් මොකද වෙන්නේ? එක සැරේටම බුබුලක් හට ගන්නවා. හටගෙන ගොඩාක් කියලා තියනවද ඒක? නෑ. හටගත් සැනින්ම පුපුරල යනවා. අන්න ඒ වගේ තමයි මේ වේදනාව. දැන් ඔන්න ඇහෙන් රූපයක් දැකලා කෙනෙකුට ඇති වෙනවා චක්කු සම්පස්සජා වේදනාව. ඒ ඇහෙන් දැක රූපය ලස්සන රූපයක් නම් එයාට හම්බ වෙන්නේ මොකද? චක්කු සම්පස්සජා සුඛ වේදනාව. ඔන්න ඇහෙන් දැකපු ඒ ලස්සන රූපේ නිසා හට ගන්නවා මොකද්ද? චක්කු සම්පස්සජා සුඛ වේදනා. ඒ ලස්සන රූපේ අපි හිතමු කවුරු හරි මිනිසෙක් කියලා. ඒ මිනිසයා අපිට බනිනවා. මිනිහාගේ රූපේ ලස්සනයි තමයි. හැබැයි බනිනවා. බැන්නාම අපිට ඇති වෙන්නේ මොකද්ද? කනට ශබ්දයක් ඇහුණා වෙනවා. එතකොට මොකද්ද ඇති වෙන්නේ? සෝත සම්පස්සජා බැනුමක්නේ. කැමතිද? නෑ, අකමැති. එතකොට ඇති වෙන්නේ මොන වේදනාවද? සෝත සම්පස්සජා දුක්ඛ වේදනා. අන්න බලන්න. දැන් ඇහෙන් රූපේ දැක්ක නිසා චක්කු සම්පස්සජා සුඛ වේදනාව ඇති වුණා. ඒ රූපේම අයිති මිනිස්සේ බැන්න හින්දා සෝත සම්පස්සජා දුක්ඛ වේදනාව ඇති වුණා. එතකොට මොකද වෙන්නේ? අර චක්කු සම්පස්සජා සුඛ වේදනාව සෝත සම්පස්සජා දුක්ඛ වේදනාව හැමුවේ නැති වෙලා යනවා. අන්න නැති වෙච්ච සැනින් නැති වෙලා යනවා. දැන් ඔය විදිහට අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට මොකද කරන්නේ? ඇහැට පේන රූප බලනවා, කනට ඇහෙන ශබ්ද අහනවා, නහයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, දිවට දැනෙන රස විඳිනවා, කයට දැනෙන ස්පර්ශ විඳිනවා, සිතට එන සිතිවිලි විඳිනවා. එතකොට නිතරම අරමුණු පරිහරණය කරනවද නැද්ද? කරනවා. ඒතර මේ හැම අරමුණක් සම්බන්ධයෙන් වේදනාවක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එතකොට එක අරමුණක් මුල් කරගෙන වේදනාවක් ඇති වෙනකොට ඊළඟ අරමුණෙන් ඇති වෙන වේදනාව නිසා අර මුල් වේදනාව මොකද වෙන්නේ? නැති වෙලා යනවා.
අන්න ඒක තමයි කිව්වේ වේදනාව දිය බුබුලක් වගේ. වේදනා බුබ්බුලූපම. බොහොම ඉක්මනටම දිය බුබුල කුඩු වෙලා පුපුරලා යනවා වගේ අපේ මේ වේදනාවල් හැම එකම සුඛ වේදනාද දුක්ඛ වේදනාද උපේක්ඛාද ඔක්කොම නැති වෙලා යනවා කියලා තේරුම් ගන්න ඕන. දැන් මම මේ කියාගෙන යන්නේ මේ පංචස්කන්ධය සඳහා බුදුරජාණන් වහන්සේ දීපු උපමා ටික. වේදනා බුබ්බුල උපමා. ඊළඟ තුන්වෙනි එක මොකද්ද? සංඥා. සංඥාවට දීපු උපමාව මොකද්ද? මරීචි කූපමා සංඥා. මරීචි කියලා කියන්නේ මොකද්ද? මිරිඟුවට. මිරිඟුව කියන්නේ හැබෑවක් නෙවිනේ. මිරිඟුව කියන්නේ ওই ග්‍රීෂ්ම කාලේ ඈත බලනකොට පේනවා. පොළොව රත් වීම නිසා ඒ තාපය උඩට ගමන් කරනවත් එක්ක ඒ පොළොව අවට තියෙන ප්‍රදේශය වතුර පිරීලා තියෙනවා වගේ පේනවා. දැන් ওই ග්‍රීෂ්ම කාලේ කැලෑවලින් වතුර හොයාගෙන මූ එහෙම එළියට එනවා. එහෙම එළියට ආවහම යාලා දකිනවා කැලෑවෙන් එළියට ඇවිල්ලා ලොකු තන බිම් දකිනවා. ඒ තන බිම් වල ඈත බලනකොට අර ග්‍රීෂ්මය නිසා ඈත වතුර පිරීලා තියෙන බවක් පේනවා. ඉතින් ඇත්තටම වතුර නෑ, නමුත් පේන්නේ තියෙනවා කියලා. ඒ නිසා අර මෝ මොකද කරන්නේ? වතුර හොයාගෙන එතෙන්ට යනවා. එතෙන්ට යනකොට අර වතුර පිරීලා තියෙන තැන වතුර නැහැ. ආයෙ ඈත බලනකොට තවත් එහායින් වතුර වලක් තියෙන බව පේනවා. ඉතින් ඔන්න ඔය විදිහට මිරිඟුවට අහු වෙලා වතුර හොයාගෙන ගිහිල්ලා අන්තිමේදී ගම ඇතුළටම ගිහිල්ලා ගමේ මිනිස්සුන්ගේ උගුල් වලට අහු වෙලා එහෙම නැත්නම් ගමේ මිනිස්සුන්ට අහු වෙලා අර මුවාට මරණයටපත් වෙන්නත් සිද්ධ වෙනවා. නැති දෙයක් ඇති දෙයක්සේ සලකා කටයුතු කිරීමේ විපාක. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සංඥා මරීචීක උපමා සංඥාව හරියට මිරිඟුවක් වගේ කියලා. අපි මේ ලෝකේ එක එක ඒවා හඳුනා ගන්න. සංඥා කියන වචනේ තේරුම හඳුනා ගැනීම කියලා. එතකොට රූපය රූපයක් විදිහට හඳුනා ගන්නවා. වේදනා සංඥා ඒ වගේම ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ඔක්කොම අපි හඳුනා ගන්නවා. එතකොට සංඥාවල් තියෙනවා 6ක්. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා සහ ධම්ම සංඥා කියලා සංඥා 6කුත් තියෙනවා. එතකොට ඇත්තටම අපි යමක් රූපයක් විදිහට හඳුනාගත්තට එතන තියෙන්නේ රූපයක්ම නෙවෙයි. නේද? රූපයක්ම නෙවෙයි. එතන තියෙන්නේ සමහර වෙලාවට සතර මහා ධාතුන්ගේ ගොඩවල් සතර මහා ධාතු ගොඩවල් වල එකතුවක් විතරයි. රූපයක් කියලා අපි සම්මුතියක් දීලා තියෙනවා. එතකොට දැන් අපි අඳුන ගන්නවා ශබ්ද කොහොමද අඳුනගන්නේ? බැනුමක් කියලා අඳුන ගන්නවා, හොඳ දෙයක් කියලා අඳුන ගන්නවා. ওই විදිහට ශබ්දත් එක එක විදිහට අඳුන ගන්නවා. සින්දුවක් කියලා අඳුන ගන්නවා. හරියට බැලුවොත් මොනවද? එතන තියෙන්නේ ශබ්ද ගොඩක එකතුවක් විතරයි. අපි ඒවා සුභ සංඥාවෙන් අසුභ සංඥාවෙන් විවිධ විදිහට හඳුනාගත්තට එතන ඇති දෙයක් නැහැ. කරුණු කාරණා සමූහයක එකතුවෙන් නිර්මාණය වෙච්ච ඵලයක් විතරයි එතන තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. එතන මිරිඟුවක් වගේ හරියට අපිව මුලා කරනවා මේ සංඥාවෙන්. ඊළඟට සංඛාරා කදලූපමා. කදලී කියලා කියන්නේ කෙහෙල් කඳට කියනවා, කෙහෙල් වලට. දැන් කවුරු හරි කෙනෙක් කෙහෙල් කඳක් අරගෙන ගිහිල්ලා මේකේ අරටුව හොයනවා. ඉතින් අර කෙහෙල් පිටි කප මේක බඩ සුද්ධ කර බලනවා මේ කෙහෙල් කඳේ. ඉතින් මොකද වෙන්නේ? අරටුව හොයාගන්න පුළුවන්ද? නෑ. අන්තිමට මේ හරයක් නැති කෙහෙල් බඩයක් විතරයි අහුවෙන්නේ. අන්න ඒ වාගේ සංඛාරා කියලා කියන්නේ මොනවද? එතන සිතුවිලි. සංචේතන. අර අනිත්‍ය වූ නිරන්තරයෙන් වෙනස් වෙන සුළු වූ අරමුණු මුල් කරගෙන හටගත්ත සිතුවිලි ගොඩක් විතරයි. මොනවද? රූපය මුල් කරගෙන හටගත්ත සිතුවිලි රූප සංචේතන. ශබ්දය මුල් කරගෙන හටගත්ත සිතුවිලි සද්ද සංචේතන. ගන්ධය මුල් කරගෙන හටගත්ත සිතුවිලි ගන්ධ සංචේතන. රසය මුල් කරගෙන හටගත්ත සිතුවිලි රස සංචේතන. ස්පර්ශ මුල් කරගෙන හටගත්ත සිතුවිලි පොට්ටබ්බ සංචේතන.
සිතිවිලි මුල් කරගෙන හටගෙන සිතිවිලි හට ගන්න. ඒකට කියන්නේ ධම්ම සංචේතන. ඉතින් මේව හැම එකක්ම මොන වගේද? හේතු නිසා හටගත්ත ඇතිවෙල නැතිවෙල යන දේවල්. හරසුන් දේවල්. ඇති දෙයක් නැහැ. මෙහෙනම් මේ ඔක්කොම මේ මොකද්ද මේ සිතිවිලි ගොඩක් විතරයි. අපි මේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා ආදී වශයෙන් හිතලා මේ අරමුණු පරිහරණය කරගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ මේ සිතිවිලි පරම්පරාවක් ඇතිවෙල නැතිවෙල යන එක විතරයි. නේද? අන්න ඒක තේරුමක් නැති, අර්ථයක් නැති, හරයක් නැති දෙයක් මේ සිතුවිලි කියන එක. ඒකයි සංචේතන එහෙම නැත්නම් සංඛාර කදලූපමා කියලා සඳහන් කරේ. කදලි කියන්නේ කෙහෙල් බඩක් වගේ කෙනෙක්. ඊළඟට මායූපමං විඥාන. එහෙම නැත්නම් මායාවිනෝ විඥාන. විඥානය කියන්නේ මායාකාරය. මායාකාරයේ ස්වභාවය මැජිෂියන්ගේ වැඩේ මොකද්ද? එයාගේ ස්වභාවය තමයි නැති දේවල් ඇති දේවල් විදිහට පෙන්නනවා. ඒක තමයි මායාකාරයාගේ. මැජික් කාර්යයේ වැඩි හැමනේ නැති දේවල් ඇති දේවල් විදිහට පෙන්නනවා. අන්න ඒ වාගේ මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මේ විඥාන වලින් මොකද්ද කරන්නේ? ගොඩක් වෙලාවට අර බාහිර සමාජයේ නැති දෙයක් ඇති දෙයක් විදිහට පෙන්වනවා. බාහිර සමාජයේ ඇත්තටම මේ රූප කියලා අපි දැක්කට එතන රූපයක් නෙවෙයි තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ එකතුවක්. ශබ්ද කියලා ගත්තට එතන ඇත්තටම මේ බැනුමක් කියලා ගත්තට නැත්නම් හොඳ වචනයක් කියලා ගත්තට වෙනව නිකම්ම ශබ්දයක් විතරයි තියෙන්නේ. ඇති දෙයක් නැහැ. හැබැයි ඒවා තියෙන දේවල් විදිහට පෙන්වන ස්වභාවයක් තියෙනවා. ඒක කොහොමද වෙන්නේ? ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රයන්ගෙන් ගනු ලබන හැම අරමුණක්ම අපි නිකන් ඉමේජ් එකක් ගන්නවා. ෆොටෝ එකක් වගේ. රූපේ ඉමේජ් එකක් ගන්න. අන්නේ ඉමේජ් එක අපි ඇතුලේ තැම්පත් කරගන්න. එතකොට ඒ තැම්පත් කරගන්න අරමුණත් එක්ක තමයි අපිට මේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. හැබැයි අපි ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? අර බාහිර අරමුණ මුල් කරගෙන තමයි ඔය එක එක ඒවා කල්පනා කරන්නේ. දැන් ඔබට කිව්වොත් රූපේ අනිත්‍ය දකින්න කියලා ඔබ දකින්නේ මොකද්ද? අර ඇහැට පෙනිච්ච රූපයේ අනිත්‍ය විතරයි. ඇහැට පෙනිච්ච රූපය ඇති වෙලා නැති වෙලා වෙනස් වෙලා යනවා කියන එක තියෙනවා. හැබැයි රූප දකින්නවා කියලා කියන්නේ මොකද්ද? ඇහෙන් දැක්ක රූපය අර ඇහෙන් පින්තූරයක් අරගෙන හිතේ තියාගන්න. හිතේ තියාගෙන අර හිතේ අර ඉමේජ් එක සේව් කරගෙන ඊට පස්සේ ඒ මුල් කරගෙන අන්න මොකද කරන්නේ? ඒක තමයි අපි හිතින් හිතන්නේ. විඳිනවා. ඒක අඳුන ගන්නවා. ඒ ගැන සිතිවිලි පහල කර ගන්නවා. ඒ ගැන නැවත නැවත කල්පනා කරනවා. අන්න ඒ තුල දන්නේම නැතුව මොකද්ද වෙන්නේ? හිතේ පංචස්කන්ධ ගොඩ නැගෙනවා. ඉතින් බාහිර රූපය ගැන අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතුවට මෙතන තියෙන ඒවා නිට්ටය වශයෙන් තියාගෙන ඒවා මෙතන කියලා මේ අධ්‍යාත්මයේ හිතේ තියාගෙන ඒවා ගැන කර්ම රැස් කර කර ඉන්නවා. මෙන්න මේ ස්වභාවය සිද්ධ වෙන්නේ මේ මායාකාරී ස්වභාවය මුල් කරගෙනයි. මුලාවීම මුල් කරගෙන. එතකොට දැන් ඔන්න පංචස්කන්ධයට බුදුරජාණන් වහන්සේ දීපු උපමා ටිකත් අපි දන්නවා. තර රූපය හරියට මොන වගේද කිව්වේ? පෙන පිඬක් වගේ. පේන පිඬූපමං රූපං. වේදනාව මොන වගේද කිව්වේ? දිය බුබුලක් වගේ. සංඥාව මොන වගේද කිව්වේ? මිරිඟුවක් වගේ. සංස්කාර මොන වගේද කිව්වේ? කෙහෙල් කඳක් වගේ. විඥානය මොන වගේද කිව්වේ? මායාකාරයක් වගේ කියලා. එතකොට මෙන්න මේ කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහට කියන නම තමයි සමස්ත ගොඩවල් පහටම කියන නම තමයි මොකද්ද? පංචස්කන්ධය. පංචස්කන්ධය. එතකොට මෙන්න මේ පංචස්කන්ධය උපාදානය කරනවා. උපාදානය කරනවා කියන වචනේ තේරුම මොකද්ද? උපාදානය කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. පළවෙනි තේරුම තමයි දැඩිව ග්‍රහණය කරගන්නවා කියන දැඩිව අල්ල ගන්නවා කියන එක. දෙවෙනි තේරුම තමයි
උප ආදාන කියන වචනේ. උප කියන්නේ ළඟට, ආදාන කියන්නේ ඇදලා ගන්නවා කියන එක. ළඟට ඇදලා ගන්නවා. ඒතර ළඟට ඇදලා ගන්නේ මොකද? අතින් අල්ලලාද ළඟට ඇදලා ගන්නෙ? නෑ. හිතින් අල්ලලා ඇදලා ගන්නවා. හිතින් අල්ලලා ඇදලා ගන්නේ මොනව මුල් කරගෙනද? අරමුණු මුල් කරගෙන පංචස්කන්ධයම උපාදානය කරලා හිතින් අල්ලලා ඇදලා අරගෙන අර අරමුණු හා සම්බන්ධ කරනවා. අන්න ඒක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. එතකොට කොහොමද අරමුණුත් එක්ක පංචස්කන්ධ ඇති වෙන්නේ කියන එක අපි කල්පනා කරලා බලමු. දැන් ඔන්න අපට කයක් තියෙනවා. මේ තියෙන ශරීරය. මේ ශරීරයේ ඇසුරෙහි තියෙනවා ආයතන 6ක්. ඒ ආයතන 6ට කියන්නේ අපි මොනවා කියලාද? අධ්‍යාත්මික ආයතන කියලා. මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. දැන් ඇහැ ගැන නිතරම කියන ඉඳලා අපි ඇහැයින් කළ කන ගැන ගමුකෝ. ඔන්න කනක් තියෙනවා මේ කයේ. එතකොට බාහිර සමාජයේ කනට ගෝචර වෙන ශබ්ද තියෙනවා. කනට ඇහෙන ශබ්දනේ නේද? මෙන්න මේ කනයි ශබ්දයි මුල් කරගෙන කන ඇසුරෙහි හටගන්න එකට කියන්නේ මොකක් කියලාද? සෝත විඥානය කියලා. එතකොට දැන් ඔන්න කනයි ශබ්දයි තියෙනකොට කන ඇසුරෙහි හටගන්න සෝත විඥානය. ඒ සෝත විඥානයත් හටගත්තට පස්සේ ඒ තුනම එකතු වෙන ගතියට කියනවා තින්නම් සංගති පස්සෝ ස්පර්ශය කියලා. ඒ එකතු වීම නිසා වෙන්නේ මොකද්ද? කන ශබ්දය අහනවා. කන ශබ්දය අහනවා. ඒතර මම කලින්ම කිව්වා ශබ්දය කියන්නේ රූපයක් කියලා. ඇයි ශබ්දය කියන්නේ රූපයක් කියන්නේ? ශබ්දයද නිතරම ඇති වෙවි කැඩිලා බිඳිලා යන හින්දා තමයි ශබ්දේ රූපයක් කියන්නේ. එතකොට ඔන්න දැන් ශබ්ද රූපය කනට ඇහුණා. ශබ්ද රූපය කියන්නේ රූපස්කන්ධය. එතකොට කනට ශබ්දය ඇහෙනවා කියලා කියන්නේ මොකද්ද? කන ශබ්දේ විඳිනවා කියන එකයි. එතකොට එතන ඇති වෙන ස්කන්ධය මොකද්ද? වේදනා ස්කන්ධය. ඊට පස්සේ ඇහිච්ච ශබ්දය අඳුන ගන්නවා. අඳුන ගන්න එකට කියන්නේ මොකක් කියලාද? සංඥා කියලා. එතකොට එතන ඇති වෙන ස්කන්ධය මොකද්ද? සංඥා ස්කන්ධය. ඒ අඳුනාගත්ත ශබ්දය මුල් කරගෙන සිතිවිලි ඇති වෙනවා. ශබ්ද මුල් කරගෙන හට ගන්න සිතිවිලට කියන්නේ මොනවද? සද්ද සංචේතනා හෙවත් සංස්කාර ස්කන්ධය. අන්න එතනදී සංස්කාර හට ගන්නවා. එතකොට දැන් මේ ශබ්දය මුල් කරගෙන ඇති වෙච්ච සියල්ල දැනගන්නවා. ශබ්දය ශබ්දයක් විදියට, වේදනාව වේදනාවක් විදියට, සංඥාව සංඥාවක් විදියට, සංස්කාර සංස්කාර විදියට දැනගන්න. මොකෙන්ද දැනගන්නේ? චක්කු විඥාණය. විඥාණයෙන් දැනගන්න. එතකොට මොකද වුනේ? අන්න ඒ ශබ්දය මුල් කරගෙන පංචස්කන්ධයක්ම හටගත්තා. දැන් ওই පංචස්කන්ධ හටගන්න එක ස්වභාවයක්ද නැද්ද? ඕනම සත්වයකගේ ස්වභාවයක්. මිනිසුන්ට විතරයි නෙවෙයි පංචස්කන්ධ හටගන්න ওই විදියට අරමුණු මුල් කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ අරමුණු මුල් කරගෙන මිනිසුන්ටත් පංචස්කන්ධ හට ගන්නවා, සත්තුන්ටත් පංචස්කන්ධ හට ගන්නවා, දෙවියන්ටත් පංචස්කන්ධ හට ගන්නවා, බ්‍රහ්මයන්ටත් පංචස්කන්ධ හට ගන්නවා. සත්ව නාමයෙන් හඳුන්වන හැමෝටම පංචස්කන්ධ හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි. රහතන් වහන්සේලට පංචස්කන්ධ හට ගන්නවද නැද්ද? හට ගන්නවා. දැන් බලන්න රහතන් වහන්සේට කයක් තියෙනවද නැද්ද? ජීවත් වෙලා ඉන්න රහතන් වහන්සේ කෙනෙක් නම් කයක් තියෙනවා. උන්වහන්සේගේ කය ඇසුරේ හැකන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් ටික පිහිටලා නැද්ද? ඒවත් තියෙනවා. ඒතර රහත් වුණාට පස්සේ රූප පේන්නේ නැතුව යනවද? නෑ. රහත් වුණා කියලා හරියන්නේ නෑ. ඒ ඇහැට ඇහැ පේනවා නම් රහතන් වහන්සේගේ ඇහැටත් රූප පේනවා. නේද? ඇහැට පෙනීමේ ශක්තිය තියෙනවා නම්, කනට ඇහිීමේ ශක්තිය තියෙනවා නම් රහත් වුණාම ශබ්ද ඇහෙන්නේ නෑ කියලා කතාවක් නෑ. රහත් වුණාන් රහතන් වහන්සේටත් ශබ්ද ඇහෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේත් අරමුණු පරිහරණය කරනවා. එතකොට මේ අරමුණු පරිහරණය කිරීම මුල් කරගෙන රහතන් වහන්සේට ඒ අරමුණුත් එක්ක පංචස්කන්ධය ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. රහතන් වහන්සේටත් ශබ්දයක් ඇහුණාම ඒ ශබ්ද රූපයක් විදිහට රූපස්කන්ධය එනවා.
ඒ වගේම රහතන් වහන්සේ ශබ්දය අහනවා විඳිනවා. එතන වේදනාස්කන්ධය අහන ශබ්දය අඳුන ගන්නවා සංඥාස්කන්ධය. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේටත් සිතිවිලි ඇති වෙන සංස්කාරස්කන්ධය. ඊළඟට විඥානස්කන්ධය. ඒ ටික ඔක්කොම ඇති වෙනවා. වෙනස මොකද්ද? රහතන් වහන්සේ මෙන්න මේ ක්‍රියාවලිය පිළිබඳව යථාර්ථය දැකලා තියෙනවා. මොකද්ද ක්‍රියාවලිය පිළිබඳ යථාර්ථය? මේ අරමුණ සම්බන්ධයෙන් සිදුවෙන ක්‍රියාකාරකම් හැම එකක්ම මොහොතක් පාසා ඇතිවෙල නැතිවෙල යන ක්‍රියාකාරකම්. ඒ කියන්නේ මොකද්ද? අනිත්‍ය. ඒ වගේම ඒ අනිත්‍ය වෙන එක වෙනස් වෙන එක ඇතිවෙල නැතිවෙල අනේක මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියන අවබෝධය උන්වහන්සේට තියෙනවා. අනත්ත. ඒ විතරක් නෙවෙයි අනිත්‍ය වූ දේවල් මට ඕන විදිහට පාලනය කරන්න බැරි දේවල් වල තණ්හාවෙන් බැඳුනොත් උරුම වෙන්නේ දුකයි කියලා උන්වහන්සේට අවබෝධයක් තියෙනවා. එහෙනම් රහතන් වහන්සේලා ආයතන වලට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු පරිහරණය කරනවා. ඒ තුල උන්වහන්සේලාට පංචස්කන්ධ පහළ වෙනවා. හැබැයි උන්වහන්සේලා අරමුණු පරිහරණය කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය පිළිබඳව මන අවබෝධයකින් වැටහීමකින් නිසා උන්වහන්සේලාට ඒ අරමුණු මුල් කරගෙන හට ගනු ලබන පංචස්කන්ධ උපාදාන තත්වයට එන්නේ නැහැ. ඒවා උපාදානය කරගන්න යන්නේ නැහැ. ඇයි? උන්වහන්සේලා තණ්හා අවබෝධයෙන් ත්‍රිලක්ෂණය දැකලා තණ්හාව ප්‍රහාණය කරපු අය. තණ්හාව ප්‍රහාණය කළා තියෙනවා නම් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වෙලා තියෙනවනේ උපාදානයක් ඇති වෙන්නේ නැහැ. ඒතර තණ්හාව නිරුද්ධ වෙන්නේ කොහොමද? තණ්හාව නිරුද්ධ වෙන්නේ වෙන ලෙසකින් නෙවෙයි. අර ත්‍රිලක්ෂණය දැකීමෙන්ම තමයි. තණ්හා උපාදානය නැති වෙන්නේ ත්‍රිලක්ෂණය දැකීමෙන්ම තමයි. මොකද්ද ත්‍රිලක්ෂණය? ඒ තමයි අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම. මෙන්න මේ ත්‍රිලක්ෂණය කවුරු හරි කෙනෙක් හොඳට තේරුම් ගන්නව නම් හොඳට දකිනව නම් එයා කිසිම අරමුණක තණ්හාවෙන් බැඳෙන්නේ යන්නේ නැහැ. එතකොට පින්වත්නි අන්න ඒ තණ්හාවෙන් බැඳීමක් නැති නිසා ඒ කෙනාට පංචස්කන්ධය කෙරෙහි උපාදානයක් ඇතිවන්නේත් නැහැ. ඉතින් රහතන් වහන්සේලා අරමුණු පරිහරණය කරන්නේ එහෙමයි. ඒත් අපි සාමාන්‍ය ප්‍රත්‍යඥ මිනිස්සු ඇහැට රූපයක් පෙනුනහම ඒ ඇහැ මුල් කරගෙන හටගන්න පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න යන්නේ නැහැ. ගොඩාක් සමාජයේ මිනිස්සු ඇහැට රූපයක් පෙනුනහම රූපය අනිත්‍යයි දුකයි අනාත්තයි කියලා රූපය ගැන විතර හිතන්නේ. අන්න ඒකත් වැරදිච්ච තැන. නේ අර බාහිර රූපයක් දැක්කම ඒ බාහිර රූපේ දැක ඒක අනිත්‍යයි දුකයි අනාත්තයි කිය හිත ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. බාහිර රූපය මුල් කරගෙන මම කලින් කිව්වනේ අධ්‍යාත්මිකව ඉමේජ් එකක් ඇති කරගන්නවා කියලා හිතේ තැම්පත් කරගන්නවා කියලා සිතවිල්ල. අන්නේ හිතේ ඇති කරගත්ත රූපයත් එක්ක චිත්ත රූපයත් එක්ක ඇති වෙනවනේ වේදනා සංඥා සංඛාරා විඥාන කියලා කාරණා ටික. අන්න ඒ පහ හැම අරමුණක් එක්කම ඇතුළේම ඇති වෙලා නැති වෙලා යන බව තේරුම් ගන්න ඕන. ඒක තමයි අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ. ඒතර බලන්න මොහොතක් පාසාම මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ ඇතුලේ වෙනවා කියලා තේරුම් ගත්තොත් එයාට තේරෙනවා මේ මොහොතක් පාසා ඇතිවෙල නැතිවෙල යන ධර්මතාවලියක් මේක. ඉතින් එහෙම ඇතිවෙල නැතිවෙල යන දේවල් වල මං තණ්හාවෙන් බැඳුනොත් ඒක ඊළඟ මොහොතේම නැතිවෙල යනවා. මං බැඳුනා කියලා නැතිවෙල යන්නේ නැති වෙන්නේ නැහැ. ඒක නොවෙනස්ව තියෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන දේවල් වල තණ්හාවෙන් බැඳුනොත් අන්තිමේදී මට උරුම වෙන්නේ දුකම විතරයි කියලා යට වැටහෙනවා. ඉතින් ඇත්තටම Tamanට උරුම වෙන්නේ දුකක් කියලා අවබෝධයෙන් වැටහෙනවා නම් මොන නුවණ තියෙන මනුස්සයද ඒවන් තණ්හාවක්ම ආපහු හිතේ ඇති කරගන්නේ? ඒ වගේ දෙයකින් දුක ඇති වෙනවා කියලා දැනගෙන කවුද නැවත නැවත දුකටපත් වෙන්න කැමති? හොඳට සිහිය තියෙන කෙනෙක් නම් නුවණ තියෙන කෙනෙක් නම් විමසුම් නුවණින් කටයුතු කරන්න හැකියාව තියෙන කෙනෙක් නම් යලි යලි දුකටපත් වෙන විදිහ දේවල් කරන්න යන්නේ නැහැ.
ඒ අවබෝධයටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි ඔන්න තේරුම් ගන්න ඕන මෙන්න මේ පංචස්කන්ධ ඇති වෙන හැටි. කොහොමද පංචස්කන්ධය ඇති වෙන්නේ එතකොට? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණයේදී තමයි පංචස්කන්ධය ඇති වෙන්නේ. දැන් සාමාන්‍ය ගොඩක් අය පංචස්කන්ධය කියලා කියපු ගමන් එක සැරේට මේ ශරීරය ගැන විතරයි හිතන්නේ. මේ පංචස්කන්ධේ මොනෝ කරන්නද කුණු පංචස්කන්ධේනේ ඔය ආදි වශයෙන් හිතනවා. ඇතරම ශරීරයේ විතර නෙවෙයි පංචස්කන්ධය කියලා කියන්නේ. පංචස්කන්ධය කියලා කියන්නේ රූපයක් නෙවෙයි ක්‍රියාවලියක්. ධර්මතා සමූහයක්. අන්න ඒ විදිහටයි පංචස්කන්ධය සම්බන්ධයෙන් අපි තේරුම් ගන්න ඕන. එතකොට මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය ගැන හරියට තේරුම් ගත්තේ නැති එක්කෙනා ඒ පංචස්කන්ධයම උපාදානය කරනවා. උපාදානය කරනවා කියන්නේ අල්ල ගන්නවා, අල්ලාගෙන ළඟට ගන්නවා කියන එකයි. එතකොට මේ ළඟට ගන්නේ කොහොමද? හිතින් බැඳිලා. හිතින්නේ අල්ලගන්නේද? හිතින් බැඳිලා ළඟට ගන්න. එහෙම හිතින් බැඳිලා ළඟට ගන්නකොට හිතෙන් ඇති කරගනු ලබන බැඳීම් ಜಾති තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ උපාදානයත් එක්ක ඇති වෙන බැඳීම් තුනක් තියෙනවා. මොකක්ද ඒ තුන? ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. අන්න ඒ විදිහට තමයි බැඳෙන්නේ. දැන් රූපේ සම්බන්ධයෙන් ගත්තා රූපං මම මේ රූපය මගේ කියලා හිතනවා. ඊට පස්සේ ඒසෝ හමස්මි කියපු විදිහට මේ රූපය ඇතුලේ තමයි මම ඉන්නේ කියලා හිතනවා. ඊළඟට ඒසෝ මේ අත්තා කියන්නේ මේ රූපය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා. අන්න එහෙම හිතන එකට කියන්නේ මොකක් කියලාද? උපාදානය. අන්න ඒ උපාදානය ඇති වෙනවත් එක්කම රූපේ සම්බන්ධයෙන් යාට මොකක්ද පහළ වෙන්නේ? සක්කාය දිට්ඨිය. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය. ස්වකාය දෘෂ්ටි. මමය කියලා අල්ලගන්න ගතිය. තණ්හා උපාදානයත් එක්ක අර සක්කාය දිට්ඨිය පෝෂණය වෙනවා. එතකොට මොකද්ද මෙතන මේ අල්ලන ක්‍රම තුන කියලා බලමු. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. ඒතම් මම කියන්නේ මගේ කියන එක. මගේ කියනකොට හිතේ ඇති වෙන චෛතසිකයට කියන්නේ මොකක් කියලා? තණ්හාව. අපි තණ්හාව හින්දානේ මගේ කියලා අල්ලන්නේ. ඊළඟට ඒසෝ අහං අස්මි. මේ තුල මම වෙමි කියලා හිතන එක. ඒකට කියන්නේ මම කියන කෙනෙක් මේ තුල ඉන්නවා කියලා ඇති වෙන මානය. ඔන්න දෙවෙනි අවස්ථාව මානය. ඊළඟ තුන්වෙනි අවස්ථාව ඒසෝ මේ අත්තා. මේ අත්තා මගේ මේක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන එක. එතන තියෙන දෘෂ්ටිය මොන දෘෂ්ටියද? ආත්ම දෘෂ්ටිය. එතකොට එතන කාරණා තුනයි. මොකද්ද? මම කියන තැන තණ්හාව, මගේ කියන තැන තණ්හාව, මම කියන තැන මානය, මට අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන් කියන තැන ආත්ම දෘෂ්ටිය. තණ්හා මාන දිට්ඨි. එතකොට කවුරු හරි කෙනෙක් රූපය තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ල ගන්නවා නම් අන්න එතන රූප උපාදානය ඇති වෙනවා. සක්කාය දිට්ඨිය ඇති වෙනවා. රූප උපාදානය ඇති වෙන්නේ අර විදිහට අල්ල ගන්න නිසා. ඒ විදිහට කල්පනා කරන එක සක්කාය දිට්ඨියේ ලක්ෂණය. අර දෘෂ්ටියෙන් වැහිච්ච ස්වභාවයේ ලක්ෂණය. ඒතර කවුරු හරි කෙනෙකුට හිතෙනවා නම් මේක අනිත්‍යයි. මේක වෙනස් වෙලා යනවා. මේක මේ විදිහට හැමතිස්සෙම තියෙන මේ රූපයේ මුල් නිසා හටගත්ත අභ්‍යන්තරයේ හටගත්ත පංචස්කන්ධ ක්‍රියාවලිය මේ වෙනකොටත් ඉවර වෙලා ඉවරයි. නැති වෙලා ඉවරයි කියලා අනිත්‍ය දකිනවනම් එහෙම මේ ෂණිකව මේක නැති උනේ අනත්ත නිසා. අනත්ත කියන්නේ මට ඕන විදිහට මේක පාලනය කරන්න බැරි නිසා කියලා දකිනවනම් එහෙනම් මේක මගේ නෙවෙයි කියලා එයාට අවබෝධ වෙනවා. අන්න එතකොට එයාගේ හිතේ මොකද්ද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙනවා. පංචස්කන්ධය පිළිබඳ රූපස්කන්ධය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වැටහෙනවත් එකම අර කියන සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවත් එක්කම තණ්හා උපාදානත් නැති කරගන්න ඒක ප්‍රබල උපකාරයක් වෙනවා. අපි මේ තණ්හාවෙන් බැඳෙන්නේ අර වැරදි දෘෂ්ටියෙන් අල්ලගෙන ඉන්න හින්දා. දැන් බුදුරජාණන් වහන්සේ ඒකනේ දේශනා කරන්නේ
අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි මේ සංසාරේ කියන එක හරිම අනවරාග්‍ර එකක්. ඊටාම දීර්ඝ එකක්. කොච්චර දිගද කිව්වොත් පුබ්බා කෝටින පඤ්ඤායති. පෙර කෙලවර පේන්නේ නැහැ. ඒ කියන්නේ ආරම්භය හොයා ගන්නවත් බෑ. ඉතින් මෙන්න මේ ආරම්භයක් හොයාගන්න බැරි තෙරක් නොපෙන මේ සංසාරේ සත්වය මොකද කරන්නේ? අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හාය සංයෝජනානං සන්ධාවතං සංසරතං. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳෙනවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? සාමාන්‍ය ගොඩාක් අයගෙන් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දහම් පාසල් පොතේ ඉස්කෝල පොත්වල තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම අවිද්‍යාවයි කියලා ඔහොම තමයි කියන්නේ. ඒකත් වරදන්නේ. හැබැයි තේරෙන විදිහට කිව්වොත් අවිද්‍යාව කියන්නේ මොකද්ද? ත්‍රිලක්ෂණය පිළිබඳව දන්නේ නැතිකම. මොකද්ද ත්‍රිලක්ෂණය? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. රූපය සම්බන්ධයෙන් ත්‍රිලක්ෂණය දන්නේ නැත්නම් එතන අවිද්‍යාව තියෙන්නේ. වේදනාව, සංඥාව, සංඛාර, විඥාන සම්බන්ධයෙන් ඒවා අනිත්‍යයි කියලා වැටහෙන්නේ නැත්නම්, ඒවා දුකයි කියලා වැටහෙන්නේ නැත්නම්, ඒවා Tamanට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ කියලා වැටහෙන්නේ නැත්නම් ඒක තමයි අවිද්‍යාව. එහෙම වැටහෙන්නේ නැති වුණාම මොකද කරන්නේ? එයාලා වැරදි විදිහේ වැටහීමක් ඇති කර ගන්නවා. මොකද වැරදි විදිහේ වැටහීම? නිට්ටයයි, සුඛයි, ආත්මයි. මේව වෙනස් වෙන්නේ නැහැ. නිට්ටයයි. මේක මට ඕන විදිහ, මේ පහම මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. අත්තයි. ඒ නිසා ඒවා වෙනස් වෙන්නේ නැති නිසා සැපයි. ওই විදිහට හිතනවා. එහෙම හිතන අය මොකද වෙන්නේ? අන්න ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මියත්තා කියලා අන්න තණ්හා උපාදානෙන් ඒක අල්ල ගන්නවා, බැඳෙනවා. මේක මගේය, මමය, මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා බැඳෙනවා. මොකක් නිසාද? අර දැනුම, විද්‍යාව නැති නිසා, අවිද්‍යාවෙන් වැහිච්ච නිසා. එතකොට කවුරු හරි කෙනෙක් අවිද්‍යාව නැති කරලා පංචස්කන්ධය පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැක්කොත් එයාට තේරෙනවා මේක මගේ නෙවෙයි. එයාට තේරෙනවා මේ ගොඩවල් පහම මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් මට ඕන විදිහට පාලනය කරන්න බැරි නම්, ඒ වගේම මේ හැමතිස්සෙම මොහොතක් පාස ඇති වෙල නැති වෙල යනවා නම් මේව මගේ නෙවෙයි කියන හැඟීම ඇති වෙන. අන්න සක්කාය දිට්ඨිය නැති වෙන හැටි. ඒතර සක්කාය දිට්ඨිය නැති කරගන්න මොකද කරන්න ඕන? පංචස්කන්ධය පිළිබඳව ඊටාම හොඳට ත්‍රිලක්ෂණයෙන් දකින්න. ත්‍රිලක්ෂණයෙන් දකින්න. එතකොට අන්න එහෙම ත්‍රිලක්ෂණයෙන් දකින්න තරමට ඒ අනිත්‍ය හොඳට වටහා ගන්න පුළුවන්. අනිත්‍ය හොඳට වැටහෙන තරමට අවබෝධයෙන් පංචස්කන්ධයට තියෙන තණ්හාව, උපාදානය අතහරින්න පුළුවන්. එතකොට පංචස්කන්ධයට තියෙන තණ්හා, උපාදානය තියෙන නිසා තමයි සත්වයා දිගින් දිගටම සංසාරේ සැරිසරන්නේ. පංචස්කන්ධය කියලා කියන්නේ එක්තරා විදිහකින් ගත්තොත් අපිට මේ සංසාරේ සැරිසරන්න ලැබිච්ච වාහනයක් වගේ. එතකොට මේ වාහනේ අපි මොකද කරන්නේ? මේ වාහනේ ඉතින් රිපෙයාර් කරගෙන, අලුත් වැඩියා කරගෙන මේක තෙල් ගහගෙන දුවනවා. ඉතින් මේ වාහනේ නැගලා ඉන්න කම්ම, වාහනේ තෙල් ගහන කම්ම, අලුත් වැඩියා කරන කම්ම මොකද වෙන්නේ? වාහනෙන් දිගටම ගමන යන්න වෙනවා. ඒ නිසා මේ වාහනය තියාගෙන ඉඳීමෙන් වෙන ආදීනවය දකින්න. මේක රිපෙයාර් කරන්න කොච්චර වෙලා යනවද? කොච්චර කාලය යනවද? කොච්චර ධනය හානි වෙනවද? කොච්චර කරදර වලට පත් වෙනවද? ඒ මදිවට කොච්චර ඇක්සිඩන්ට්ස් වෙනවද? ඔය ආදී වශයෙන් ආදීනව දැක්කහම මොකද හිතෙන්නේ? තියෙන කාර් එක විකුණන්න හිතෙනවා. ඒ කියන්නේ විකුණන්න හිතනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ කාර් එකට තියෙන උපාදාන ආසාව අතහරින්න හිතෙනවා. කාර් එකට තියෙන ආසාව අතහැරියනම් මොකද කරන්නේ? කාර් එකට නගින්නේ නැහැ. කාර් එකෙන් බහිනවා. කාර් එකෙන් බැසනම් මොකද වෙන්නේ? ඒ කියන්නේ පංචස්කන්ධය අතහැරියනම් ආයි අන්න සංසාර ගමන නවතිනවා. කාර් එක අතහැරියනම් ගමන යන්න බෑ. එතකොට ගමන නැවතුණා නම් දුකද නවතිනවා. ඒ ගමන නවත්තන්න මොකද කරන්න ඕන? මෙන්න මේ පංචස්කන්ධය නැමැති වාහනයේ තියෙන ආදීනවය දකින්න ඕන. මොකක්ද ආදීනවය? වෙන දෙයක් නෙවෙයි, ත්‍රිලක්ෂණය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය.
එතකොට කොතන ත්‍රිලක්ෂණයද දකින්න ඕන? බාහිරව පේන රූපවලද? බාහිරව ඇහෙන ශබ්දවලද ත්‍රිලක්ෂණය දකින්න ඕන? නෑ. බාහිරේවත් ඒක දකින්න ඕන තමයි. හැබැයි අධ්‍යාත්මිකව ඇති කරගනු ලබන අර සංකල්පනාවල බාහිර අරමුණ මුල් කරගෙන ඇතුලේ ඇති කරගන්න රූපයත් එක්ක ඇතුලේ ඇති කරගන්න සංකල්පනාවත් එක්ක ඇති වෙන පංචස්කන්ධයයි මෙහෙම මොහොතක් පාසා නැති වෙලා යන්නේ කියලා තේරුම් ගන්න ඕන. අපේ සමාජයේ ගොඩක් අය ඉන්නවා බාහිර දේවල් අතහරිනවා. හැබැයි අධ්‍යාත්මිකව අල්ලගෙන ඉන්නේ. බාහිර දේවල් අතහැරියට ඇතුලේ පංචස්කන්ධ ගොඩ නගනවා. ඒව උපාදානය කරගන්නවා. තණ්හා උපාදානෙන් ඒවට බැඳිලා ඉන්නේ. එහෙම කොච්චර ඉන්නවද බලන්න. දැන් භෞතිකව අතහරින අය අධ්‍යාත්මිකව කොච්චර අල්ලන් ඉන්නවද කියලා බලන්න. මනසින් කොච්චර අල්ලන් ඉන්නවද බලන්න. සමහර වෙලාවට අල්ලනවා. මොකක්ද අල්ලන්නේ? ඒ අතින් අතහැරපු දේ හිතින් අල්ලන් ඉන්නවා. ඒක පැත්තක්. ඒ භෞතික වස්තුව හිතින් අල්ලන් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. ඒ අතහැරීම නිසා යම්කිසි ප්‍රතිවිපාකයක් ලැබෙනවා නම් ආනිසංසයක් ලැබෙනවා නම් ඊට පස්සේ ආනිසංසයත් අල්ලන් ඉන්නවා. මම මේ වගේ එකක් අතහැරියා. ඒ හින්දා මට දැන් මෙන්න මේ වාගේ විපාක ලැබෙයි කිය හිතා කල්පනා කර එතනත් මොකද කරන්නේ? එතනත් පංචස්කන්ධ ගොඩ නගා ගන්නවා. අන්න ධර්මාරම්මණයක් හැටියට අලගෙන කල්පනා කළ ඔන්න මම දැන් දානයක් දුන්නා. ඒ දානේ ආනිසංස බලෙන් මට දැන් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. කියලා ඔන්න ඉතින් දිව්‍ය ලෝකේ චිත්‍රයකොත් මවාගෙන ඔන්න රූපස්කන්ධ ඇති කරගන්න. ඊට පස්සේ දිව්‍ය ලෝකයේ සැප විඳින්න පුළුවන් කියලා ඒව හිතින් විඳින්න ඕන සැප කල්පනා කළ වේදනාස්කන්ධ. ඒවයි හඳුනා ගැනීම සංඥාස්කන්ධ. ඒවා පිළිබඳ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා කරන්න ඕන වැඩ හිතනවා සංස්කාරස්කන්ධ. විඥානස්කන්ධ ඇති. එතකොට මොකද වෙන්නේ? දානයක් දීලා ඉවර වෙලා ඒ දානේ ආනිසංස පදනම් කරගෙන පංචස්කන්ධ ඇති කරගෙන උපාදානයට බැඳිලා ආපහු සසරට වැටෙනවා. දානය හොඳ හින්දා ඉතින් එයාට අර කියන විපාක ලැබෙයි දිව්‍ය ලෝකයයි. හැබැයි ඇතුලේ අභ්‍යන්තරේ පංච උපාදානස්කන්ධ ගොඩ නැගිච්ච නිසා දුකෙන් නම් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. සංසාරෙන් නම් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. සසරටම තමයි ආ වැටෙන්නේ. ඉතින් මෙන්න මේ తත්වය කවුරු හරි කෙනෙක් ඉතාම හොඳින් තේරුම් අරගත්තොත් මේ හැම දෙයක්ම හරීම తాවකාලිකයි. මේවා සදාතනික දේවල් නෙවෙයි. මේ ඉන්න ටික කාලෙට නෙවෙයි ඔක්කොම අපි මේ කරන්නේ. රූප බලන, ශබ්ද අහන, ගඳ සුවඳ ආග්‍රහණය කරන්න මේ හැම දෙයක්ම වෙන්නේ ඊටාම කෙට කාලයකටයි. මේ හැම අරමුණක්ම ඊළඟ අරමුණත් එක්කම ඇති වෙලා නැති වෙලා යනවා, මැරෙනවා, වෙනස් වෙනවා කියලා දකින්න කෙනා අන්න ජීවිතේ බොහෝම සරල කරගන්නවා. ජීවිතයේ ඕන වෙලාවක ඕන දෙයක් අතහරින්න පුළුවන් මානසිකත්වයෙන් පවත්වා ගන්නවා. දැන් මේකෙන් අදහස් කරන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දැක්ක ගමන්ම මට මොකක්වත් එපා, මං කන්නෙත් නෑ, අඳින්නෙත් නෑ, නිදාන්නෙත් නෑ, මෙහෙමම ඉන්නවා කියලා. එහෙම අන්තගාමි පිළිවෙතක් නෙවෙයි මේ. ඒ ඔක්කොම කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න කෙනා හොඳට නිදා ගන්නවා. හොඳට හැරෙනවා. හොඳට කනවා. හොඳට අඳිනවා. හොඳට පහසුවෙන් ඉන්නවා. හොඳට සැප විඳිනවා. හැබැයි ඔක්කොම කරාද හොඳට රූප බලනවා, හොඳට සද්ද අහනවා, හොඳට ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, හොඳට රස විඳිනවා, ඔක්කොම කරනවා. හැබැයි ඔක්කොම හොඳ කරන ගමනේ මේ හැම හොඳක්ම හැම දෙයක්ම මොහොතක් පාසා ඇති වෙල නැති වෙල යනවා කියන අවබෝධය තියෙනවා. ඒ නිසා මොන හොඳක් හමු වුණත් තණ්හාව ඇති වෙන්නේ නැහැ. උපාදානය ඇති කරගන්න නැතුව එයා නිස්සරණ පඤ්ඤෝ පරිභොංජති. අතාරින්න සූදානමින් සියල්ල පරිහරණය කරනවා. අන්න එහෙම කෙනාගේ හිතේ සක්කාය දිට්ඨිය ගොඩ නැගෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය ගොඩ නැගෙන්නේ නැත්තම් ඒ තැනත්තාට මේ සංසාර ගමනේ තියෙන මහ විශාල සංයෝජනයක් කඩා බිඳ දැමීම තුළ විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම දෙකත් ප්‍රහාණය වෙලා ඒ තැනත්තා විඳගෙන ආපු දුක් කන්දරාවෙන් ඉතාම විශාල දුක් ප්‍රමාණයක් නැවැත්තුව වෙනවා. මෙන්න මේ අවබෝධය ඇති කරගත්තා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන පංචස්කන්ධය මුල් කරගෙන ඇති වෙන මේවා දෘෂ්ටි විසුද්ධිය තුලින් ඇති කරගත්තා නම් එයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝවන් ඵලයටපත් වෙච්ච කෙනා, එහෙම සෝවන් ඵලයටපත් වෙච්ච කෙනා
විඳින්න තියෙන්නේ. මේ සංසාර දුක ගැන සඳහන් කරනවා. එයාට විඳින්න තියෙන හරියට මසන් ගෙඩිය මේ නෙල්ලි ගෙඩියක ප්‍රමාණය පස් ගුලියක් අතර අරගෙන පෙන්නලා කියනවා මෙන්න මේ වගේ අල්ප දුකක් තමයි ඉදිරියේදී ආට විඳින්න. ඒ කියන්නේ සෝවන් වෙච්ච එක්කෙනා රහත් වෙනකන් කාලයේදී විඳින්න තියෙන දුක. එයා අතහැරපු නැති කරපු දුක මහ පොළොවේ පස් හා සමානයි කියලා සඳහන් කරනවා. එතකොට බලන්න දැක්මකට කළ හැකි මහා විප්ලවය. එක දැක්ම දැන් සෝවන් වෙනවා කියලා කියන්නේ දෘෂ්ටි විසුද්ධිය විෂන් එක හරියට හදා ගැනීම තුළ ඇති කරගන්න පිරිසිදුකමක්. සසර ගමනේ මේ දිගට ආපු ගමන කඩන්නට හේතු වෙන නිසි දැක්ම. අන්නේ දැක්ම තියෙන්නේ බුදුදහම තුළ විතරයි. ඉතින් ඊට අදාළ විදිහට ඔබ කල්පනා කළොත් ඔබ බොහොම භාග්‍ය සම්පන්නයි. බෞද්ධ පවුලකම ඉපදිලා එහෙම නැත්නම් අඩු ගන්න බෞද්ධ පවුලක ඉපදලා නැතත් මේ බුදුදහමේ පහස ලබන්න ඔබට හැකියාව තියෙනවා නම් හොඳට යථාර්ථවාදීව කල්පනා කරන්න. දැන් බලන්න මේව කිසිම ආගමකට රිලේට් වෙන ආගමික පුද්ගලික මත ඉස්මතු වෙන එකක් නෙවෙයිනේ. පොදු මානව ධර්ම නේ. පංචස්කන්ධය කියලා කියන්නේ සිංහල බෞද්ධයන්ට විතරක් තියෙන එකක් නෑ. හැමෝටම තියෙනවා පංචස්කන්ධ. එතකොට ඒ පංචස්කන්ධ මුල් කරගෙන තණ්හාව ඇති වෙන සිංහල බෞද්ධයන්ට විතරද? නෑ, හැමෝටම ඇති වෙනවා. එතකොට ඒ ඇති වෙන තණ්හා උපාදාන නැති කරොත් දුක නැති වෙන සිංහල බෞද්ධයන්ගේ විතරද? නෑ, හැමෝගෙමත් වෙනවා. එහෙනම් ඔබත් කැමති මිනිසෙක් විදිහට දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕන? හිත හදාගන්න. දැක්ම පිරිසිදු කරගන්න. අන්න ඒ සඳහා පංචස්කන්ධය කියන්නේ මේකයි. ඒ පංචස්කන්ධයේ උපාදානය වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒ පංචස්කන්ධ අරමුණු මුල් කරගෙන ඇති වෙන්නේ මෙන්න මේ විදිහටයි. ඒ තුල ත්‍රිලක්ෂණීය දැකිය යුත්තේ මේ විදිහටයි කියලා වටහා ගන්න. ත්‍රිලක්ෂණීය දැකීමෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගෙන නිවනට සමීප වෙන සෝවන් ඵලයට සමීප වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා වටහාගෙන අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ සඳහා ඔබට මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. සාදු සාදු සාදු. සදහව සුබෙනතුනි, අද දවසේ මෙම උතුම් දේශනාව සිදු කරා වූ පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග ආශිර්වාද ලැබේවායි අපි හැමදෙනාම සාදු නදින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහවතුනි, අද දවසේ මෙම උතුම් දේශනාව ඔබ වෙත ගෙනීම සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලැබූ පින්වත් උදවියගේ අරමුණු අතර සිහිපත් කර තිබෙනවා. මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන ඒ මහා කුසලය වෛද්‍ය ආර්යරත්න සොන්නාදර සහ එම මැතිනියගේ දිවංගත දෙමව්පියන් සහ අක්කා අයියා නංගී මල්ලී සහ සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ඊටමත් ඉක්මන් භවයකදීම නිර්වාණ අවබෝධය ලබත්වා. අපත් සහ පවුලේ සුජීවත්ව සිටින ඥාති මිත්‍රාදීන් සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය සහ ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. ධර්ම දේශනාව කරනු ලබන ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවය ලබත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මනින් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත කරගත් කුසල ශක්තිය ජාති ජරා ව්‍යාධි මරණ දුක් කෙලවර අමා මහ නිවන් මඟ පූර්ණණය කර ගැනීමට පාරමී ධර්මයක් ලෙස උපකාර වේවා. කර්ම රූප වාහිනී දායකත්ව ධර්ම දේශනාවක් සඳහා ඔබටද දායක විය හැකි. ඔබේ අරමුණක වෙනුවෙන් අප නාලිකාවේ ධර්ම දානය සඳහා ආගමික අංශය සමග එකතු වෙන්න. 0.7.4 113 113 0.112 75 55 75